උඹලා කෙට්ටවත් මේ බංගලාවෙන් පිට වෙන්න වෙන්නේ. අනේ හොල්මන් අයියේ අපේ අතේ නම් කිසි වැරද්දක් නැහැ. මේ මල පෙරේතයෝ තුන් දෙනාව නම් කෑමත් කමක් නැහැ. අපිව නම් කන්න එපා. මං නාන්නේ සතියේකට එකපාරයි. හොල්මන් අයියට හොයාගන්න බැරි ලෙඩ හැදේ මාව කෑවොත්. මැරිච්ච කෙට්ට කොහෙද යකෝ ආයෙ ලෙඩ හැදෙන්නේ? අම්මට සිරි. ඔව්මනේ. මෝ මැරිලානේ. යකෝ බයට මේකත් අමතක වුණා. අඩෝ මේ අපි දැන් මොකද බං කරන්නේ? කොහොමද මේ බංගලාවෙන් පැනගන්නේ? ඒකත් අහගනින් මේ මගේ පිටිපස්සේ ඉන්න ගොටුකොළ පාත්තිකයාගේ. ඕකන මේ අපිව මේ ගුබ්බෑයමට එක්කන් ආවේ. කවුද යකෝ දන්නේ මේ වගේ දෙයක් වෙයි කියලා ඉතින්? මේ ඒක නෙමෙයි. අහලා බලහන්කෝ අපිට යන්න දෙන්නේ නැද්ද කියලා. ඉඳපන්කෝ අහන්න. මේ හොල්මන් අයියේ අපිට යන්න දෙන්නේ කවද්ද? යන්න? උඹලට මේ බංගලාවෙන් යන්න වෙන්නේ නෑ බොලව්. උඹලට සදාකාලිකව මෙහෙ තමයි ඉන්න වෙන්නේ. අනේ එහෙම කරන්න එපා හොල්මන් අයියේ. මං තාම කසාද බැඳලත් නෑ. මං එනකන් හිරුසි, සඳුනි, සඳමාලි, සුකුමාලි, රම්මෙලතා බලන් ඉන්නවා හොල්මන් අයියේ. මගේ අම්මේ යකෝ කෙල්ල ගොඩ. මූ හරියට පෘතුගීසි කාලේ හිටිය රජ කෙනෙක් වගේ. හරි, උඹලට මේ බංගලාවෙන් යන්න පුළුවන්. හැබැයි එක දෙයක් කරන්න වෙනවා. ඒ මොකද්ද හොල්මන් අයියේ? ඔයා කියන ඕන දෙයක් කරන්නම්. උඹලට මේ බංගලාවෙන් යන්න ඕන නම් උඹලා මාව කැරම් ගහලා පරද්දලා පෙන්නපන්. එහෙම පරද්දලා පෙන්නුවොත් උඹලා සේරටම යන්න දෙනවා. ඔන්න ඕකනේ ප්‍රශ්නේ. අපි කැරම් ගහන්න දන්නේ නෑනේ. හොල්මන් අයියට කියන්න මගේ මේ පිටිපස්සේ ඉන්නේ. ඌත් එක්ක මං කැරම් ගහන්න ගිහින් එකපාරක් ඩිස්ක ඒම් කරලා ගැහුවා හෙන වේගෙන් ගහපු වේගයට ඩිස්ක ගිහින් මුගේ කටේ. තව ඩිංගෙන් ඩිස්ක හිර වෙලා මූ මැරෙන්නේ. ඒක නෙමෙයි හොල්මන් අයියේ. අපි ගහමුද ක්‍රිකට්. ක්‍රිකට් කියන්නේ ඊටමත් උතුම් ක්‍රීඩාවක්. හොල්මන් අයියා දන්නවද ශ්‍රී ලංකාව ලෝක කුසලානේ දිනුවේ කවද්ද කියලා? ඈ උලමෝ මොනාද බෝරුව ඔය අහන්නේ? උඹ හිතුවද මේක දැනුම මිනුම වැඩසටහනක් කියලා? නෑ නෑ යකෝ. මං ඉතින් මේ දන්න දෙයට කැමති කරගන්න බැලුවේ. අඩෝ මේ කවඩියා. ඔබත් මොනා හරි කියහන්කෝ. මුකලම් බස් එක් වගේ කට අරන් ඉන්නේ නැතුව. අරෝ මොකද බං ගන්නේ? මං හිතන්නේ උට ඔස්ටියෝපොරෝසිස්ද කොයි? අඩෝ වෙන කතා වැඩක් නෑ. උඹලට මේ බංගලාවෙන් යන්න ඕන නම් මං කියපු දෙයට එකක වෙන්න වෙනවා. නැත්තම් මේ බංගලාවෙම උඹලට දිගටම ඉන්න වෙනවා. එහෙනම් මම යනවා. උඹලා කට්ටියම කතා වෙලා තීරණයකට වරෙන්. මගේ අම්මේ කොන්ද තෝ ඉඳහන් උකොලම් බස්ස වගේ මන් දිහා බලාගෙන මාව පොඩ්ඩක් උස්සන්නේවත් නෑ. නිට්ටෑවා. හොඳ වැඩේ තොපිලට. ආව මෙතන හොල්මන් කරන්න කොටුකොළ පාත්තිකයෝ. දැන් හරිනේ. මල්ලි මේ අහන්නකෝ. දැන් අපි සේරමල මේකේ හිර වෙලානේ ඉන්නේ. ඉතින් අපි සේරමල එකතු වෙලා මේකට ගේමක් ගහන්න ඕනේ. අනේ මූගාන ගේම් මූ ගහපු ගේමක් ඉඳන් මේ මට කෙලවිලා ඉන්නේ දැන්. උඹලව කොහොමද බං ඉතින් අපි විශ්වාස කරන්නේ? හරි හරි. කලින් උනේව අමතක කරමුකෝ මල්ලි. හොඳ වැඩේ මුට. තණ්හාවට ආව බංගලා විකුණන්න. දැන් හරිනේ. මේක දේශික උලම හින්දා අපිත් හිර වෙලා. හරි හරි. දැන් අපි සේරමල කොටු වෙලා ඉන්නේ. ඒක නිසා මේකෙන් පැනගන්න මොකක් හරි ක්‍රමයක් බලමු. නැත්තම් අපිට අර හොල්මනත් එක කැරම් ගහන්න වෙනවා. අපි සෙට් එක බෙදලා ගිහින් හොයමු. උඹලා සෙට් එක මෙහෙන් ඵලයන් අපි කට්ටිය මෙහෙන් යන්න. එතකොට හරිනේ. හරි හරි. එහෙමවත් කරමු. අඩෝ මොනවත් හම්බුනේ නැද්ද බං? නෑනේ ලොක්කා. මෙලෝ සසරක් මේ ගෙදර නෑ. ඒක නෙමේ ලොක්කා. අපිට බෑද හොල්මන් වගේ රංගපෑවා වගේම කපෝ වගේ රංගපාලා හොල්මනෝ බය කරන්න? ඇයි උඹ හිතුවද මැරිලා හොල්මන් කරන්නේ බෝරුවෙක් කියලා? ඒක නම් හරියට දන්නේ. හැබැයි ලොක්කා වගේ පොල් බූරුවෙක් නම් නෙමෙයි වෙන්නේ නැති. මොකක්ද උඹ කිව්වේ? නෑ ලොක්කා. මේ මුකුත් හම්බුන්නේ නැහැ කියලා කිව්වේ. ලොක්කා මොකද බං බෙරියන් දෙන්නේ? මේ මට හාල් ගෝණියක් හම්බුණා. හාල් මොකටද බං අපිට? මොකද හොල්මනට බත් හදලා දෙන්නද? නෑ උලමෝ මං අහලා තියෙනවා ඔය සමහර හොල්මන් ඉන්න තැන්වල
මතුරුපු හාල් තියෙනවා කියලා. කවුද බං ඉතින් දන්නේ ඕවා මතුරුපුවද කියලා? ඒක බලන්න වෙන්නේ ඉතින් හොල්මන ගාවට ගිහින් හාල් වලින් ගහලා තමයි. හාල් වලින් ගහන එක කෙසේ වෙතත් ඕක වැරදුනොත් උඹ ආයේ උස්සල පොලේ ගහන එක නම් ෂුවර්. අම්මට සිරි. එහෙම සීන් එකක් තියනවද බං? එහෙනම් ඉතින් අපිට පුළුවන් දැන් මේ බංගලාවෙන් පැනලා යන්න. ඔව් ලොක්කා මං අහලා තියෙන ওই හාල් සීන් එක ගැන. අපි මේක කරලා බලමු. නියමයි කොටා නියමයි. අපිට පුළුවන් මේ බංගලාවෙන් එතකොට පැනගන්න. ඒ කොටා මේ ඕ මොකෝ කියහන්? නෑ මේ මුට තියෙන්නෙත් අර හොල්මනට තියෙන කැත හිනාවමයි. මුන් දෙන්න සහෝදරයොත් දන්නේ. අඩේ. එහෙම විශේෂ මොකුත් නෑනේ බං මෙහි. ඒකනේ බං. මෙලෝ මගුලක් නෑ. මේ ඒක නෙමෙයි. මොනවාද බං දැන් අපි මේ පණ දාගෙන හොයන්නේ? හොයන්නේද? හොයන්නේ හොල්මන මැරෙද්දි ඉඳන් ඉදපු ලංකට් එක. මේ ඒක ගිහින් දෙන්න බැලුවේ මේ තෑග්ගක් වශයෙන්. අනේ මේ මගෙන් කුණුවර පහ ගන්න නැතුව හොල්මන මෙල්ල කරන්න පුළුවන් දෙයක් හොයපන්. අරුන් මොකුත් හොයාගෙනත් දන්නේ නේ බං. අඩෝ මන් දෙයක් හොයාගත්තා. අම්මට සිරි. ඒ මොකද්ද බං ඒ? හැබැයි මේ කුඩයක්. කුඩේනේ. කුඩේ රෝල් කරලා ගහගනින් මං කියන්නේ උඹට. ඉතින් උඹලා මට කියන්න දුන්නද නෑනේ? අඩෝ අම්මට සිරි. කවුද බං ඒ? බල්ලෙක්ගේ බෙල්ල මෙරිකනවා වගේ කෑ ගහිල්ලක් තමයි ඇහුනේ. පොඩ්ඩක් ඉදහම් බලන්න. අම්මට සිරි. අරුන් සෙට් එක සාලේට ඇවිල්ලා බං. මේ උන් කෑ ගහන්නේ. නිට්ටෑවට පිස්සු වැදිලක් දන්නේ. වරෙන්කෝ බලන්න. මොකද බං බෙරියන් දෙන්නේ? අද මං හොල්මන එක දෙකෙන් එකක් විසඳ ගන්නවා. වරෙන් යකෝ එළියට. කොහෙද හැංගිලා ඉන්නේ? අද කනව කෑමක් මෝ. අන්න අර යකා කලන්තේ දැම්මා. යකෝ මේ යකාටත් වෙන වෙලාවක් තිබ්බෙම නැද්ද කලන්තේ දාන්න? මොකද බං බෙරියන් දෙන්නේ? තොපි නිදා ගන්නවත් දෙන්නේ නෑනේ. අඩෝ මල පෙරේත කුම්බාණ්ඩ ඔලුබක්කා. උඹ අපිට මෙහෙන් යන්න දෙනවද නැද්ද? කවුද වඳුරු ඔලු බක්කා? තොපි එකෙට්ටවත් මෙහෙන් යන්න වෙන්නේ නෑ. මාව කැරම් ගහලා පරද්දනකම්. ඇත්තටම ඇයි බං මෝ කැරම්ම ගහලා පරද්දන්න කියන්නේ? මං හිතන්නේ මෝ කැරම් ගහයිද්දි පපුවේ අමාරු ඇදිලා මැරිච්ච එකෙක්ද කොහෙ? උඹ අපිට මෙහෙන් යන්න දුන්නේ නැත්තම් මම උඹව අලු කරනවා. උඹ මාව අලු කරන්න උඹ ගිනි මැල්ලක්ද? උඹ කියන දේ අහන්නේ නේ. හරි ඉඳපන්. මං උඹට කරන් දෙයි. කොටා හාල් ටික ගනින්. ඇයි බං අර හාල් ඉල්ලන්නේ? මං හිතන්නේ මෝ හාල් හොරෙද්ද කොහෙ? මෝ මේ හොල්මනට හාල් දීලා සේව් කරගන්නද ඔය හදන්නේ? ඉන්න ලොක්කා. මේ ගොම් බතලේ හාල් සේරම පරවියොන්ට දාලා නේද? ඈ ඇයි උඹ මේ හාල් ටික පරවියොන්ට දැම්මේ? ඇයි බං ඉතින් මොකක්ද ඒකේ වැරද්ද? යකෝ මේ අර අපි ගෙනාපු හාල් ටික. මල කෙලියයි. මේ ඒ හාල්ද? කවුද බං දන්නේ ඒ හාල් කියලා? පරවියෝ ටික දැක්කම මගේ හිත උණු වෙලා හාල් සේරම දැම්මා කියපන්කෝ. හාල් ටික පරවියොන්ට දැම්මාම හොල්මනට දමලා ගහන්නේ උඹවද? ලොක්කා ඇයි මොකෝ කේස් එක? අන්න අර ගැඩවිල් පණුව හාල් ඔක්කොම පරවියොන්ට දාලා. දැන් ගහන්න හාල් නෑ. මොක? එහෙම කතා කරන්න එපා බා. දැන් මම මේ හොල්මන එක ගේම ඉල්ලලා ඉන්නේ. බලන් ඉන්න විදිය මන් දිහා. ලොක්කා ගේම ඉල්ලුවා වගේම පොඩි ෂේප්මන්ට් එකක් දාගන්න බැරි වෙයිද අහන්න? හොල්මන් අයියේ. ඉතින් කොහොමද? මේ හොල්මන් අයියා නිදාගෙන නේද හිටිය කිව්වේ? එහෙනම් අයියා ගිහින් නිදාගන්න. අපි මේක හෙටට කල් දාමුකෝ. මට කියපුවට උඹට එහෙම යන්න දෙන්න බෑ. ඉඳපන්කෝ. අනේ හොල්මන් අයියේ. වැරදක් කර සිතකින් නොවේ කරේ. මේ මාව බිමින් තියන්න අයියේ. මං වෙන බයයි උසතෙන් වලට. නෑ මේ උඹ මට කීපුවට පොඩි තෑග්ගක් දෙන්නේ. උඹ උඩින් ගිහින් නෑ නේද? අනේ නෑ අයියේ. එහෙනම් ගිහින් බලපන්කෝ. එන විනෝදයි. ආව මෙතන මට පාඩ් දාන්න ගොබ්බයා.